අපි ඉස්සෙල්ලා ලෝල් ටික අරන් ඉමු. මේ වැඳගෙන සුපර් මාකට් ගියා කිව්ද ගියේ. රෙන්කෝ කාලෙදි රැදවල් මහන්සිවි කන්නදේ රැස් කරයි කුමියෝ උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරේ කම්මැලි නෑකිසි ඕ කුමියෝ Cumbio, cumbio, cumbio. Paina kaledi, radaval mahasivi, kannade raskarai cumbio. ඒ බෝන්ජි කට්ටි කියනද බං? 130 ගානේ මාත්‍යා. 160 ගන්න දාමු නේද? ඔව්. මාත්‍යා මං එළවලු කිරන්නද? මොකද තේරෙනවද? කිරන්න නම් තේරෙනවා හැබැයි මේ අහුරන්න තමයි තේරෙන්නේ නැත්තේ. පොඩි අම්බක 250 එකක් තිබුණා නේද? හරියට. 250 වැඩිද? කරලා ඉන්නේ. විතර වැඩි. හරි. ඒක බිල්ලි කරනවා. හරි. දෙයක් නිදි වෙලා. ඒ වගේ පොඩ්ඩක් අල්පක්. ඔබ මේ වට්ටක් වගේ කිරන්න එපා. වැරදියට කැපුණොත් පාඩුයි. හරිද? හා. එමේ කරවල වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද බං? ඈ? නෑ මොහොත. වැඩ කරන්නේ එම්බසි වල. කතා කරන්නේ ඉංග්‍රීසි. කන්නේ කරවිල. මේ රෙද්දවල නම් හොයන එක අමාරුයි බඩුව හොයනවට වැඩිය.
ඕනේ ඕනේ. යකෝ තොටෝනි හැමදාම කඩවල් ගානේ මුට්ට කර ගහනද? අප්පත බෝල. ඒ ඉන්දිරන් ෆිල්ම් එකේ රජිනිකාන්ත වගේ. ගමේ උන් එහෙම දැක්කොත් පැලෙයි. ඇඩයි ඔන්නුම යනවා ගෙදරට. ගිහිල්ලා ගහනවා බෙල් එක. ඔන්න එතකොට ලස්සන සුදු නෝන කෙනෙක් පලාතම සුවඳ කරගෙන ඇවිල්ලා අරිනවා දොර. හරිද? හරි. උඹ යාට කියනවා මතක තියාගනින් 12ට කලින් නම් good morning 12න් පස්සේ නම් good afternoon. හරිද? කලබලලා පටල ගන්න එහෙම එපා. නෑ නෑ පටල. හරි. ඔන්න ඔබ කියනවා ලස්සන හිනාවක් එහෙම දාලා good morning madam මම මොකද නම? ප්‍රියන්ත. මොකද? ප්‍රියන්ත මහවුල්පතගම. රෙද්ද මොමිටපන්. මේක මම කලින් පාවිච්චි කරපු එකක්. අද ඉඳන් ඔබ තමයි අපේ මාකටිං එක්සිකියුටිව්. උඹේ නම රෝවන්ඩි සොයිසා. අනේ බෑ බෑ. මේ අම්මා එහෙම දැනගත්තොත් මට වැණුම් අහන්නත් වෙනවා අයියෝ. මේ ඕනනම් දාමු රෝවන් මහවුල්පතගම කියලා. මේ මගෙන් කුණුවර් පාගන්න තු හිටපන්. අනේ අයියේ. යකෝ තොගේ ඔය මහවුල්පතගම මොකද්ද කියලා අපේ ක්ලයන්ට් ලයින් කියෙන් කීදෙනාටද කියන්න පුළුවන්. අනේ අයියෝ උනාට දැන් මේ තමයි යා ඕඩර් කරපු ලිස්ට් එක. මේක තමයි අපි ගිහින් දෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක චෙක් කරන්න කියලා ඔබ කියපන්. හරිද? චෙක් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් කරන්න කියපන්. ඔබ කියපන් මම කරන් ඩෙලිවර් කරන එක විතරයි. ප්‍රශ්නයක් තියෙනවා නම් පර්සනල් ලාගයකට කතා කරන්න. මේ නම්බර් එකට කෝල් කරලා කියන්න කියලා. තේරුණාද? මම ඩෙලිවර් කරන එක විතරයි කරන්නේ. පර්චේස් සෙක්ෂන් එකට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා. ඔව්. හරිද? එතකොට බිල් එක ලියන්නේ මෙහෙමයි. දැන් මේ බිල් එකේ මෙතන නම ලියනවා එයාගේ නම. හරිද? එයාගේ නම ලියලා මෙතන මොකද්ද අපි ඩෙලිවර් කරේ කියලා ලියලා ගාන දානවා. මෙතන සයින් දෙකම කරනවා. එකක් ඔබගේ සයින් එක අනිත් පැත්තේ මිස්ගේ සයින් එක. කරලා මේ රිසිට් එක ගන්නවා. එයාට එකක් දෙනවා අපි ගාව කොපි එක දෙනවා. ඔබට ඇඩ්‍රස් එක හොයාගන්න අමාරු කරන්නේ නැහැ නේද? බලමුකෝ අයියේ. මාත් ඉතින් ඩ්‍රයිවිං ජොබ් එකනේ කරේ. උන්නිතා ඉක්මනින් යන්නේ මේ කඩිසරේ කම්මැලි නෑකිසි කුඹියෝ මේකේ කරකොල්ලේ දෙන්නේ. වෙන උස එකක් නෑ නේද උන? තුට්ටක් උස කියලා ගැතියද? මම නම් මේක කොහොමද හයි කරලා දීලා ඊට පස්සේ මේක නෝනාගේ ඔලුවට කතා කරන්නත් දෙන්න. තව පස්. Good evening. Good morning. Sorry. Good afternoon. It's okay. Okay. I wanted to check. Bye. You're ready to carry. Sabang mo kom ni. Can I have the bill, please?
බඩ බෙදෙන අක්ෂර කරලා ගන්න ඕනේ. Thank you. සල්ලි Oh, sorry, I forgot to give it. හරි. Okay, thank you very much. බලන්න වද්ද කියලා. තමයි ගන්න. මරත් වෙන මට තව දෙක තුනක් දැන් යන්න තියෙනවා. කොහමද? හොඳයි මේක ගන්නකො. මම ගස්සන කරලා අලුත්ද? ටිකක් අලුත් මේක ගන්නකො. අනේ මට මරත් වෙන නෝනලා නැද්ද ගෙදර? ඉන්නවා. පොලේ ඉරේ ගිහින් ගන්න කරා. පායනා කාලෙදී රැදවල් මහන්සිවි කන්නදේ රැස් කරයි කුමියෝ ආවෝ ඉතින් යන්න. ඉක්මනින් යන්නේ මේ කඩිසරේ කම්මැලි නෑ කිසි ඕ කුමියෝ වියන්ද උල්ඩෝරේ බොක්කම ඕඩර්ස් ටික බාර දුන්නා. ඔයි ඔක්කොම ඇඩ්‍රස් ටික චෙක් කරානේ. ඔව් වික්මන්ට වැඩේ අල්ලගෙන තියෙනවා කොල්ලෝ. යන්නයි ඇත්තටම ඉතින් අපි මේ කරන්නේ හොරකමක් නේද? ඇයි? නෑ ඉතින් ඒ නෝනලා හිතාගෙන ඉන්නේ අපි සුපර් මාකට් වලින් ගියනවා කියලානේ. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයිනේ අයියේ. හරි දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ කොහෙන්ද? මොනවද? ඇයි බං? දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ අනිත් කඩවල වලට එන වාහනේමයි. ඔය සුපර් මාකට් එකේ තියෙන එළවලු හැදෙන්නේ පොලේ තියෙන එළවලු හැදෙන කොටුවේමයි. ඒ ගහේමයි. දැන් එතකොට ඔය සුපර් මාකට් එකේ තියෙන ෂැම්පෝ හැදෙන්නේ අනිත් කඩේ තියෙන ෂැම්පෝ හැදෙන කම්පැනියමයි. ඉතින් මොකද්ද වෙනස? ඉතින් එහෙනම් මිනිස්සු මොකටද සුපර් මාකට් වලට යන්නේ? ඒක වෙන මාතල් එකක් බං. දැන් උඹ හිතපන් අපිට කොහෙද ඔය පොඩි කාලේ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහෙම කප කප යන්න පුළුවන් වෙන්නේ. මම ඔය දැකලා තියෙනවා සමහර එවුන් එහෙම යන අතරේ බ්‍රූ ගාලා කටින් සද්දකුත් දානවා. අනිත් එක උඹ හිතපන් අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලං වෙලා ඒකේ ගාන බලන්න, ඒක අතට අරන් බලන්න, ඒකේ සුවඳ බලන්න, ඒක අත ගාලා බලන්න. අපිට ඒ බඩුව ගන්න බැරුණාට ඒකේ සම්පූර්ණ අතල් එක අපිට ගන්න පුළුවන් වෙනවා. අනිත් එක උඹ හිතපන් නිකන් වෙන කඩේකට ගියාට අපි යන වාහනේ පේන්නේ නැහනේ. ඒ වුණාට බං සුපර් මාකට් එකේ තමයි ලොකු වීදුරු දාලා තියෙන හින්දා ඇතුලින් නෙවුන්ට අපි යන වාහනේත් පේන්නේ. එක වෙනම ආතල් එකක්. ඉතින් අයි අපි බඩු ගිහින් දෙන නෝනලට එහෙම එකකුත් නැහනේ. එතකොට ඊගොල්ලෝ මොකටද දැන් ඔය
ඒගොල්ලෝ දන්නේ නෑ බං ඒගොල්ලෝ සුපර් මාකට් එකට ගිහිල්ලා ගන්න අර විදිහ ආතල් එකක් කියලා. ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලෝ ක්වොලිටිම බඩු ගන්නවා කියලා. හැබැයි ඉතින් එළිය තියෙන්නේ ඒ බඩුම තමයි. ඒ වුණාට ඒගොල්ලෝ හිතනවා අරව තමයි ක්වොලිටිම කියලා. ඒක නිසා තමයි ඔය යන්න වෙලාවක් නැති වුණත් අපිට කියන්නේ එතනින්ම ගෙනත් දෙන්න කියලා. ඇත්තම කියනවා නම් එහෙම මගුලක් නෑ. ඒක තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ. ඒ වුණාට ඉතින් අපි මේ කරන්නේ හොරකමක්නේ. ඒ වුණාට බං අපේ මිනිස්සුන්ගේ හිත රිද්දන්නේ නෑනේ. අපි ඒ විදිහෙම උර print කරලා, ඒ විදිහටම bill print කරලා, ලස්සනට ෆෝන් එකකින් කතා කරලා, ලස්සන බයික් එකකින් ගෙදරටම ගිහිල්ලා දෙනවා. අපි දශමකින්වත් මේ මිනිතුන්ගේ ආතල්ලේ කඩලා නැහැ. අනිත් එක බං මම තෝරලා ගන්නේ ක්වොලිටිම බඩු. ඉතින් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒක අයියගේ ලාභේ. මෙහෙමයි. සම්පූර්ණ බිලෙන් 10%යි. මම රුපියල් 3000ට වඩා අඩු ඕඩර්ස් බාරගන්නේ නැහැ. අනිත් එක තමයි එළවලු. මම පොලෙන් අරන් සුපර් මාකට් එකේ ගානට විකුණනවා.